හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අපි මේ ඇම්ස්ටර්ඩම් වල ඉන්න තුන්වෙනි දවස ඉතින් ඔන්න අපි අද උදේම නැගිටලා ලෑස්ති වෙලා ඇම්ස්ටර්ඩම් එක්ස්ප්ලෝර් කරන්න යන්න තමයි හදන්නේ. ඉතින් අපි මුකුත් ගත්තේ නැහැ බ්‍රෙක්ෆාස්ට් වලට. අපි හිතුවා ඇම්ස්ටර්ඩම් සිටි එකේ කොහේ හරි බේකරි එකකින් පෙස්ටිස් මොනවා හරි කරන්න කියලා. ඉතින් ඔන්න අපි ඇවිදලා හොයාගත්ත තැන මෙතනින් ඉස්සරහින් යනකොට මාර සුවඳක් ආවදී අපිට හිතුණා මෙතන අපි මොනවා හරි කනවා කියලා. ඉතින් මෙතන මේගොල්ලෝ පිටිපස්සෙන් තමයි හදන්නේ බේකරි එකේ. ඉතින් ඒකින්ද මාර ෆ්‍රෙෂ් කෑම. ඉතින් අපිට තෝරගන්න ගියාම හරිම අමාරු වුණා තෝරගන්න. ඉතින් අමාරුවෙන් තෝරගෙන බ්‍රෙක්ෆාස්ට් එකට අපි පේස්ට්‍රීස් වගේක් ගත්තා. බලන්නකෝ මේ බ්‍රෙඩ් එහෙම මාර ෆ්‍රෙෂ්. දැක්කම ආස හිතෙනවා. ඉතින් ඔන්න අමාරුවෙන් තෝරගෙන ඒකත් කාලා අපි දැන් ඔන්න ඇම්ස්ටර්ඩම් සිටි එක එක්ස්ප්ලෝර් කරන්න යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි මේ කැනල් එකක් ගාවට මාර ලස්සනයි මෙතන බෝට්ස් යනවා මීට යන්නේ මාර ලස්සනයි බලාගෙන ඉන්න මාර ආසයි හරිම ඩ්‍රීමි. ඉතින් අපි මෙතන චුට්ටක් ඉඳලා ඉස්සරහට ඇවිදගෙන යනවා. මොකද අද අපිට තියෙනවා බෝට් ටුවර් එකක්. ඉතින් බෝට් ටුවර් එක ගන්න පිකප් ලොකේෂන් එකට තමයි අපි මේ යන්නේ ඇවිදගෙන. ඉතින් හරිම ලස්සනයි මේ හතර වටේම ඇම්ස්ටර්ඩම් සෙන්ට්‍රල් එක ස්ටේෂන් එක ගාව තමයි මේ. ඉතින් අපි මේ වටේ ඇවිදින ගමන් අපේ ස්පොට් එක හොයාගන්න තමයි try කරන්නේ. Hello. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මේ අපේ බෝට් ටුවර් එක ගාවට. මෙතන තමයි check in වෙන්න තියෙන්නේ. අපි තමයි බාගෙන තියෙනවා. චුට්ටක් මේ වටේ පිට ඇවිල්ලා ඕනවා කියලා. මේ හරිය මාර ලස්සනයි. බෝට්ස් එහෙම තියෙනවා. ගොඩක් අර ඉතින් බිල්ඩින්ග්ස් එක මාර යුනික්. ඇම්ස්ටර්ඩම් වලටම යුනික් බිල්ඩින්ග්ස් ටිකක් තියෙනවා. හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි බෝට් ටුවර් එකට චෙක් ඉන් වුණා. මේකේ ටිකක් ඉන්නවා ක්‍රවුඩ් එකක්. ඉතින් බෝට් එකේ කැප්ටන් තමයි අපිට ඔක්කොම කමෙන්ටරිස් දෙන්නේ. එයා ඔක්කොම විස්තර කියනවා ඇම්ස්ටර්ඩම් ගැන. එතකොට අපි පාස් වෙනකොට ඒ බිල්ඩින්ග්ස් ගැන විස්තර හැම දෙයක් ගැන මෙයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා. ඉතින් එයා ලොකු ස්පීච් එකක් දුන්නා හැම දෙයක් ගැනම ඇම්ස්ටර්ඩම් ගැන. එතකොට ඒ බිල්ඩින්ග්ස් කොච්චර පරණද, එතකොට මිනිස්සු ගැන, කෑම ගැන, එතකොට සෝෂල් ස්ටයිල්ස් ගැන, එතකොට ලිවිං ස්ටයිල්ස් හැම දේ ගැනම එයා හොඳ බ්‍රීෆ් අයිඩියා එකක් දුන්නා අපිට ටුවරිස්ලා විදිහට. ඉතින් මාර විදියට අපි එන්ජොයි කරා ටුවර් එක. ඒ වගේම හොඳ නොලෙජ් එකක් හම්බුණා එකෙන්. ඒ වගේම තමයි අපි අර ගොඩබිමෙන් ඇවිදලා දකින්න දේවල් වලට වැඩිය බෝට් ටුවර් එකකින් යනකොට අපි වෙනස්ම විදිහේ ලස්සනක් දකිනවා සිටි එකේ. ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මං හිතන්නේ අපි සාමාන්‍යයෙන් ටුවරිස්ලා විදියට මේ වගේ සිටිස් වලට යනකොට බෝට් ටුවර් එකක් අනිවාර්යෙන් යන්න ඕනේ. මොකද ඒකින් ලැබෙන එක්ස්පීරියන්ස් එක හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක් නිසා. ඉතින් අපි උනත් ගොඩක් අර එන්ජොයි කරා. ඒ වගේම ඇම්ස්ටර්ඩම් වල ලස්සන වෙනස්ම විදිහකට බෝට් ටුවර් එකෙන් දැක්කා. She moves like a map with no borders, a whisper caught in the wind. I
see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. She hums a tune I've never heard. ඔන්න ඉතින් අපි බෝට් ටුවර් එක ඉවර කරලා දැන් මේ ආවේ සුවනියස් මොනා හරි බලන්න. මොකද අද තමයි අපේ ඇම්ස්ටර්ඩම් වල අන්තිම දවස. ඉතින් හෙට උදේම අපි යනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට යන හැම තැනකින්ම මැග්නට් එකක් ගන්නවා. ඉතින් මේ මැග්නට් එක තෝරන ගමන් ඉන්නේ ටිකක් අමාරු වැඩක්. මොකද අපි තුන්දෙනාම ට්‍රැවලර්ස්ලා. ඉතින් තුන්දෙනාටම කැමති, තුන්දෙනාටම දැනෙන මැග්නට් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඒක හොයන ගමන් මේ ඉන්නේ. අපිට ලොකු choice එකක් තියෙනවා. මොකද මෙතන ගොඩක් සුවනීර් shops තියෙනවා. ඉතින් බලමු අපි මොකද්ද තෝරගන්නේ කියලා. ටිකක් අමාරු වැඩක්. කොහොම හරි ඉතින් අපි එකක් තෝරගත්තා. මේ බලන්නකෝ මේ waffles වල ලස්සන. ඔන්න ඉතින් අපි දැන් මේ ආවේ දම් රැක් කියන attraction එක ගාවට. මෙතන buildings හරිම unique සහ ලස්සනයි. ඉතින් අපි එතනත් පාස් කරගෙන දැන් මේ ඇවිදගෙන යන ගමන් ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් අපි ඊළඟට යන්න හිතාගෙන ඉන්නේ මේ ලුක්අවුට් ටවර් එකක් ගාවට. ඉතින් අපි ටිකට්ස් නම් මුකුත් ගත්තේ නැහැ තාම. ප්ලෑන් එකකුත් තිබ්බේ නැහැ යන්න. හැබැයි දැන් ගියාම අපිට නිකන් හිතුණා ඇම්ස්ටර්ඩම් සිටි එක ලස්සනට පේනවා ඇති කියලා ලුක්අවුට් ටවර් එකට ගියාම. ඉතින් ඒකෙන්ද අපි දැන් මේ ගිහිල්ලා බලන්න හදන්නේ ටිකට්ස් කොහොමද කියලා. හලෝ. දැන් ළමයා හොත්තටම කකුල් රිදෙනවා. ඇවිදලා. දැන් මේ අපි ආවා ඇම්ස්ටර්ඩම් වල තියෙන ලුක්අවුට් ටවර් එකට. ඒක උඩට ගියාම ලස්සනට වටේ පේනවා. අපි ටිකට්ස් නම් ගත්තේ නෑ. බලමු ඇතුළට ගිහිල්ලා හදනවා අපි ටිකට්ස් අරගෙන ඉන්න. ඔන්න ඉතින් අපි ලුක්අවුට් ටවර් එකට ටිකට්ස් අරගෙන යන්න ඩිසයිඩ් කරා. ඉතින් දැන් මේ අපි උඩට යන ගමන් මාර හුලඟක් තියෙන්නේ ළමයි. ඒ කියන්නේ අපිව ගහගෙන යන්න තරම් හුලං. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද ඇම්ස්ටර්ඩම් වල ටිකක් සීතලක් තියෙනවා. ඒ වගේම තමයි අර උඩට යන්න තවත් සීතලයි. එතකොට හුලඟයි වැඩිනේ. ඉතින් ඒ නිසා මාර සීතලයි. ඉතින් හරියට ඇඳගෙන ආවෙත් නෑ මෙච්චර සීතලකට. ඉතින් කොහොම හරි සීතලේ ඉතින් එන්ජොයි කරා view එකත් ලස්සනයි. අපි චුට්ටක් අවුව තිබ්බනම් හොඳයි කියලා හිතුණා. චුට්ටක් cloudy දවස අද. ඒ වුණාට ඉතින් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. මේ ඇම්ස්ටර්ඩම් සෙන්ට්‍රල් එක එහෙම ලස්සනට පේනවා ස්ටේෂන් එක. ඉතින් මෙතන උඩට ආවම තේරුණේ අපි කොච්චර පොඩි ඒරියා එකක්ද ඇම්ස්ටර්ඩම් වල කවර් කරේ කියලා, කොච්චර දේවල් බලන්න තියනවද. ඉතින් දවස් 2-3ක් මදි ඉතින්. ඔන්න ඉතින් අපි ලුක්අවුට් ටවර් එකෙන් ඇවිල්ලා
අපි තුන්දෙනාටම හොඳටම බඩගිනි සහ මහන්සි. ඉතින් අපි හිතුවා අපේ රෑ කෑම එළියෙන් අරන් යනවා කියලා. ඉතින් අපි මේ සෙන්ට්‍රල් ස්ටේෂන් එක හම්බුනා රෙස්ටොරන්ට් එක වගමම එක. ඉතින් ඒකෙන් අපි රාමෙන් එකක් අරගෙන ඒක කාලා හෙමීට දවස් ඉවර කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අද මාර ප්‍රොඩක්ටිව් දවසක්. ගොඩක් තැන් කවර් කරා. ඉතින් මං හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි හෙට යන්නේ කොහෙද කියලා මං ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.